ඔන්න ඉතින් ආය පාරක් අමාරු වෙටෙන්නයි හදන්නේ. ඊය පාර ඔය ගෑණි ලක්ෂ 10කට වඩා බිද්දා. මේ මාලන් ඔබ දන්නේ නැති දේවල් වලට කට දාන්න එපා. ගියසරේ මමත් ඒකිට කිටිනම් මාත් මාට් වෙනවා පොලිසියට. හරි. මම ඊට පස්සේ ඔය ප්‍රශ්න ගැන අත දාන්නේ නැහැ. හැබැයි බොස් අපි රස්සාව ගැනත් හොයලා බලන්න ඕනේ. හයි. මොකද්ද ප්‍රශ්නේ? දැන්ට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් සාගරත් මාළු රස්සාවට බහින්නයි හදන්නේ. ඒ කියන්නේ අපිත් එක්ක ඇටැක් එකකට එන්න යන්නේ. ඔව්. ලෙල්ලම ළඟ තියෙන සුමනගේ තාත්තගේ ඉඩමේ උන් වාඩියක් ගහලා වැඩේට බහිනවලු. මාලන්. ඌතන වාඩිය ගියොත් අපිට සෑහෙන්න පාඩු වෙනවා. ඇයි බොස් එහෙම කිව්වේ? ඇයි බං ලෙල්ලම ගාවනේ ඔක්කොම මාළු බෝට්ටු ටික නවත්තන්නේ. දැන් අපි මොකද කරන්නේ බොස්? කරන්න තියෙන එක දෙයයි. සුමනගේ තාත්තව හම්බ වෙලා මේ වැඩේ නතර කරන්න මොකක් හරි ගැටයක් ගහන එකයි. වැඩක් නැහැ. උන් අද වාඩිය ගහනවා. එවනම් ඌ කියපු විදිහටම ගේම නටවන්නයි හදන්නේ. අපි බොහොම කල්පනාවෙන් දෙන්න ඕන වැඩක් මේක. බලමු මොකද කරන්න කියලා. Hey, Magala, අපි කානවා බන බලන්න තරහද? අපි කානවට තරහද බලා? ඈ? බලන්න මීට පස්සේ අපි ගාව බඩු නැහැ. ඒක දාගයි. මට බඩු නැහැ. Hey! Hey, Magala! බලන්න මීට පස්සේ අපි ගාව බඩු නැහැ. අය අල්ලන්නේ. අය. 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 Agani Allah padula min pasya දැන් පානපත්තු කරන වෙලාවත් හරි වගේ නේද? Albert Mark. ඉවත් කළා කොහොමද? මගේ බෝට්ටු වල මාළු ඊට පස්සේ සාගර මහත්තයාට තමයි. බොහොම සන්තෝෂයි. ඉවත් නැගන්න බෑ ඒක. ටිකක් බිලවට පටන් ගමු. සුමන. සන්දයි නේද එන්නේ? ඔව්නේ. සන්දයි. කොහොමද? සෙන්ඩයි සමා වෙන්න ඕනේ පරක් වුණාට. කොහොම හරි ආවනේ. හැබැයි ආවේ කාරණා දෙකකට. එක ඔයාගේ විවෘත කිරීම. දෙක අපේ ආරාධනාව. සන්දයි යනවට සන්දයි මාළු සේරම එවලා තිබුණානේ. ඔය දැන් තමයි කැම මේසි ඉඳුල් කරන්නේ. හැබැයි රජු වෙලාවට එන්න ඕනේ. අනිවාර්යෙන් සන්දයි. අපි දෙන්න යනවා. සෙන්ඩයි තේක බොනවද නැත්තම් බෑ දෙකම බෑ. මේ ටික බෙදන්න බෑ. එවුන මං කැපෙන්න. හොඳයි සන්දයි.
මම යනවා. එහෙනම් සාගර මල්ලි අපි ගිහින් එනවා. බෑ රුපියල් 2000යි මේ මාළු ටික. 2100යි. 2200යි. 2500යි ආවරයි. 2700යි. 2700යි ආවරයි. දාවරයි. 2800යි. 2900යි. රුපියල් 3000යි. රුපියල් 3000යි. 3200යි. 3200යි. රුපියල් 3300යි ආවරයි. 3400යි. 3400යි ආවරයි. 3500. 3500යි. 3500යි. 3500යි ආවරයි. දාවරයි. 3500යි තුන් ආවරයි. ධනවාත්තු. වඩි ටිකක් දාන්න. සුමන සිරිමාව ප්‍රියංකර ගැනත් මගෙන් ඇහුවා. එයා ඉතින් කරොත් කරන්නේ ඔය වගේ වැඩක් නේ. ඔයා හොස්පිටල් යනවා කියලා දන්නවනේ මමත් වත් එක්ක එනවනේ. මම හදිස්සියෙන ගියේ. ළඟදී ටිකට් කපයි මං හිතන්නේ. මම නම් හිතන්නේ රුවන්. තාත්තට තව ටික කාලයක් ඉන්න වෙයි. Sikap. ඔයාලා මගේ රස්සාව දැන් ස්ථිරයිද? ඔව් නේද? ඒ වුණාට අම්මේ මෙයාට වෙන දෙයක් ගැන මේ කල්පනාව. ඒ මොකද්ද? නේද? මම අවුරුදු කීපයකට රට ගිහින් එන්න හිතාගෙන ඉන්නේ. කොච්චර හොඳයිද? එහෙනම් මං ගිහින් යන්න. හොඳයි. රුවන්ලා මේ මෙහි එන්නේ වෙන මොනවත් හිතේ තියාගෙනද? අම්මට විකාර. මට නෙමෙයි. ඒ මට හිතෙන හැටි. මට දැන් එහෙම දෙයක් පේන්නේ නැහැ. ආයෙත් මේ වැල්ලේ මාළු අපට ලැබෙන්නේ නැහැ වගේ. අයියෝ බේම කියන්නේ. සාගර මහත්තයා හොඳට මාළු වලට ගෙවනවලු. ප්‍රියංකර මහත්තයා ගෙවන්නේ නැහැ කියලා මිනිස්සු කතා වෙන්නේ. දැන් මේ වාඩියට මාළු ගේන්නේ වයිරස් එකයි ජිනයි විතර. බලමු. කොහොමද අංකෝ? සැන්ඩයටත් හොඳ සල්ලි. අතේ කරේ රත්තරන් පුරෝලා. ඇයි ඉතින් මාළුත් ලැබුණානේ. දැන් ඵලයල්ලා. ගිහිල්ලා රායනකට වරෙල්ලා. බෝට් වෙනවා. වල ටික බා ගන්නත් තියෙනවා.
හරි බොස්. බොස් අද බඩු වෙනවද? නෑ බං. මම බොරුවට කිව්වේ. මට ඊට වඩා ලොකු දෙයක් තිබුණා කියන්න. ඒකයි මම උන් දෙන්නව යව්වේ. මොකද්ද බොස් ඔච්චර ලොකුවට කියන්න තියෙන දේ? ඔය සෝනියා ගැන මගේ හිතේ තිබුණා. මගේ ප්‍රමාදය නිසා ඒකේ සැන්ඩගේ පැත්ත බැලුවේ. අද ඒකිත් එක්ක යාළුලා හිටියේ නම් දැල්පොල් බෝට්ටු ඒ සීලුම දේ සැන්ඩට අයිති වෙන්නේ නැහැ. එහෙනම් බොස්ගේ ඔය ඇල්බින් මාමගේ දීවරාම්පන්න සේරම සැන්ඩ. දැල්පොල සල්ලි උල්පතක් බං. ඔව්. එතන ගේම් 3ක් තියෙනවා. උඩට පරිස්සමෙන් නියමයට දෙන්න ඕන හොඳ වැඩක්. ඉතින් බම්බට එක සිම්පල් නේ. මුලින්ම කරන්න ඕනේ සැන්ඩවල්ල. ඊට පස්සේ සීන් එකේ නළුවම මම රඟපාන්නම් හොඳම නළුවගේ සම්මානය ගන්න. එතකොට මාළු රස්සාව දැල්පොල සෝනියා මේ තුනම බොස්ගේ. ඉතින් කොහොමද? ආව මේ පැත්තේ මේ පොඩි ගතමන්ට එකක් මේ කරගන්න නේ. ඊයේ ගෑවුවා හේල්ලා on the spot. නෑ කොටි ගෑවුවා. යන්නේ වවුචර්. මේ ඔයාට මම අඳුන බේරන්න තියෙනවනේ. කීයද මන්ද? 2002යි. මල්ලා. වැඩ නේද මේ දවස්වල හොඳට? අල්ල යනවා.
අපි මේක ගැන කෙලින්ම කතා කරමුද? සුජිත් එක්ක? Oh,